අද නොවැම්බර් මාසේ පළවෙනිම දවස. ඉතින් උදේම නැගිටලා මේ හදන්නේ කිරිබත් ටිකක් හදාගන්න. හැම මාසෙම උදේම නැගිටලා කිරිබත් ටිකක් හදාගෙන බුද්ධ පූජාව කියලා දවස පටන් ගත්තාම හිතට දැනෙන්නේ පුදුම සැනසීමක්. ඉතින් දෝහා ඉන්න අපිට මේ නොවැම්බර් මාසේ කියන්නේ ගොඩක් විශේෂ මාසයක්. ඒ මොකද කියනවා නම් පහුගිය කාලේ රස්නෙන් ඉඳලා ඔන්න දැන් තමයි ටික ටික සීතල පටන් ගන්නෙ. හරියටම කිව්වොත් වින්ටර් කාලේ පටන් ගන්නෙ ඔන්න දැන් තමයි. ඉතින් වින්ටර් කාලේ කිව්වට අපිට නම් මේ යුරෝපේ වගේ හිම වැටෙන්නේ එහෙම නැහැ. නමුත් අර යුරෝපයේ ස්ප්‍රින්ග් එක වගේ අපිට ටිකක් සීතලට ඉන්න පුළුවන් කාලයක් තමයි මේ කාලේ. ගස් කොළන් හැදිලා මල් පිපිලා මේ හැමදේම පටන් ගන්නෙ ඔන්න මේ මාසෙන් පස්සේ තමයි. ඉතින් අපි ආසාවෙන් බලන් ඉන්න මේ මාසේ සුබම සුබ වෙන්න කියලා උදේම මේ කිරිබත් ටිකක් හදලා ලුණු මිරිසක් එක්ක රස බලන්න තමයි මේ හදන්නේ. ඕගොල්ලොත් මේ විදිහට හැම මාසෙම පළවෙනිදට කිරිබත් ටිකක් හදලා තමන් කැමතිම කරි එකක් එක්ක හරි ලුණු මිරිසක් එක්ක හරි ලස්සනට ගෙදර හැමෝමත් එක්ක ඉඳගෙන කාලා බලන්නකෝ. ඒක ඇත්තටම මේ මුළු මාසෙම පටන් ගන්න ලොකුම ලොකු උත්තේජනයක් වෙනවා. ඉතින් මං ගිය සැරේ ලංකාවෙන් එනකොට ගෙනාපු මේ වංගෙඩිය දාලා රස ලුණු මිරිසක් කොටා ගන්න තමයි මේ හදන්නේ. ඉතින් මට අද මේ වීඩියෝ එක කරන්න හිතුනේ ලංකාවෙන් ඇවිල්ලා තමන්ගේ කියන කාත් කවුරුවත් නැතුව මේ ගෙවන ජීවිතේ මොන වගේද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන නිසා. ඔන්න ඉතින් කිරිබත් එක හදලා ඉවර කරලා රස තේ එකකුත් මේ වගේ හදාගත්තා. මේ විදිහට දෙපැත්ත දාලා පෙරාගෙන වෙන පිටින් තේ බොන්න අපේ ගෙදර අය හරි ආසයි. ඔන්න ඉතින් කිරිබත් ටික කපාගෙන සෝඳිටි පන්දමකුත් පත්තු කරලා මම ඊයේ රෑ හදපු චොක්ලට් කේක් එකකින් කෑල්ලකුත් පැත්තකින් තියාගත්තා. ඉතින් ඕගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයි හමු වෙමු.